හයි ඔන්න කාලෙකට පස්සේ YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද අපි කාලෙකට පස්සේ ගියපු ෆැමිලි ට්‍රිප් එකක් ගැන තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. ඉතින් මේක දාන්න හිතුණා මොකද ගොඩක් කට්ටියට මේ ලොකේෂන් එක ගැන විස්තර දෙන්න පුළුවන් හින්දා සහ මේ හරිම ලස්සන තැනකට තමයි තියන්නේ. ඒ නිසාම තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතුනේ. මොන අපි කට්ටියම එකතු කරගන්න ගමන් තමයි මේ බස් එක තමයි අපි යන්නේ. අපි අම්මගේ පැත්ත ෆැමිලි එකේ කට්ටිය තමයි මේ අපි මේ පොසොන් වෙකේෂන් එකට තමයි මේ ට්‍රිප් එක දාගත්තේ. ලොකු ට්‍රිප් එකක් නෙමෙයි. දවස් දෙකකුත් නෑ. one night එකකට තමයි අපි යන්නේ. අපි කොහෙටද යන්නේ කියලා ඉතින් ඔයගොල්ලෝ දැන් මම දන්නවා. අපි බීච් සයිඩ් එකකට තමයි යන්නේ. නැගෙනහිර පළාතේ තියෙන ලස්සනම තැන අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන ජංගල් සර්ෆ් කැම්ප් කියලා කියන තැනට තමයි අපි යන්නේ. අම්පාර මරතා ක්‍රීක් කියන කොහොමද බීච් සයිඩ් එකට ප්‍රසිද්ධ තැනක් නේ. ෆොරිනර්ස්ලා ගේම වැඩි ආකර්ෂණයක් තියෙන පැත්තක් තමයි මේ ඊස්ටර්න් ප්‍රොවින්ස් කියන්නේ. අනික දැන් සීසන් දවස් ආරුගම්බේ සීසන්. ඉතින් අපි යන්නේ ආරුගම්බේ කිට්ටුවට තමයි අපි යන්නේ. ඉතින් දැන් යන ගමන් අපි පිටත් වෙන්න හිටපු වෙලාවට වැඩිපුර පොඩක් හරක් වුණා. ඉතින් අපිට පොරේට චෙක් ඉන් වෙන්න ඕන ටයිම් එකකට වැඩි ගොඩාක් පහුවෙලා තමයි අපිට චෙක් ඉන් වෙන්න ඕනේ. අපිට හිතපු ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක සෙටල් කරගෙන අපි දැන් මේ යන ගමන් හරිම ලස්සනයි. මම කියන්නේ දැන් සීසන් දවස් කියලා. ඉතින් මේ පැත්ත හරිම ලස්සනයි. ෆොරිනර්ස්ලා මේ කිරිලා ඉන්නේ මේ පැත්තේ ආරුගම්බේ. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න ඕනේ. අපි යනකොට ඇත්තටම ගොඩක් රෑ වුණා. ඉතින් අපේ ට්‍රිප් එකේ අපේ චෙක්-ඉන් තිබ්බේ එකට වගේ. යනකොට ඇත්තටම 7ක් පහුවෙලා. ඉතින් ඒතකොට අපිට එදා දවසේ අපිට මොනවත්ම අපේ ට්‍රිප් එක අපි එන්ජොයි කරන්න බැරි වුණා. අපි ගොඩක් ප්ලෑන් කරලා තිබ්බ දේවල්. මොකද එතනට චෙක්-ඉන් වෙලා ටී ටයිම් එකක් ටී එකකුත් අරගෙන අපි තවසත් පොඩ බීච් ගිහිල්ලා පොඩ ෆන් එකක් ගන්න යනවාට අපිට බැරි වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. තමයි ජීවිතේ කියන්නේ අපි හිතන නැති දේවල් වෙනවා. ඉතින් මේ ඔන්න දැන් අපි ආවා අපේ තැනට. මෙන්න මේක තමයි තැන ජංගල් සර්ෆ් කැම්ප්. ඉතින් මේ වගේ කබානා තමයි තියෙන්නේ. හරිම කූල් ඇත්තට. මේකේ උඩක් තියෙනවා. මේ වගේ කබානා 3ක් තියෙනවා. ඉතින් අපි අපේ ෆැමිලිස් වලට අපි කබානා 2ක් ගත්තම ඉඩ මදි වුණා. කබානා එකක ඉන්න. ඉතින් මේ තමයි අපි ආපු ගමන් ටී එකක් හදාගන්නවා. මොකද පොඩ බඩගින්නේ නෝනාකාරයන්ගේ ටී එක බීලා රැට කෑම ගන්න අපි චෙක් කෙනෙක් ඉන්නවා. එතන මෙනු එකකුත් තියෙනවා. අපිට පුළුවන් එතන මෙනු එක සිලෙක්ට් කරගන්න. නැත්නම් අපිට පුළුවන් අපි බඩු ගෙනල්ලා දීලා අපිට කැමති ගන්නකොට වැඩිපුර ගාණක් අය වෙනවා චෙෆ්ට. මේ ඉතිනේ කිචන් උයනවා තල්බිටි දාලා. ඉතින් ඒ අතරේ අපේ පාර්ශවය නම් හොඳටම එන්ජොයි කරනවා ට්‍රිප් එක. ඉතින් ඔන්න මෙතන බාබකියුත් තියෙනවා. චාර්කෝල් ඔයගොල්ලෝ අරන් ඉන්න ඕනේ. අපි අරගෙන ඉන්න ඕනේ චාර්කෝල්. අපි ඔක්කොම බඩු අරන් කෑම මේ අමු වෙන්නේ ගන්න තමයි කෑවේ. කියන්නේ චෙෆ්ට කියලා. ඇත්තටම ගොඩාක් තරක් වුණා. ඉතින් අපේ කලින් දවසේ අපේ කොන්ට්‍රැක්ට් අපි ඉතින් ඔන්න කට්ටිය පටන් ගත්තා. සිම්පල් කියලා එන්ජොයි කරන්න. ඉතින් පේනවනේ ඔකන බාබකියුත් යනවා ඒ අතරේ. ඇත්තටම ගොඩක් මහන්සි වෙලා ඉන්න වෙලාවක ඒ කියන්නේ එක දිගට වැඩ කරලා ලයිෆ් එක හරිම මහන්සි
මාසයක් යන වෙලාවට මේ වගේ වෙකේෂන් එකක් අත්‍යවශ්‍යයි. ගොඩක් රිලැක්ස් වෙන්න. මොකද අපි ගොඩක් කටේ ජොබ් කරන කට්ටියනේ. රිලැක්ස් වෙන්න මේ වගේ නයිට් ඔෆ් එකක් හරියම වටිනවා. අයි නමි ගන්න. අපි මේ ලොකේෂන් තෝරලා අනිත් අපිට මෙතන හම්බුනේ සාපි බජට් එකට ගැලපෙන. මෙතන එතකොට එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් ගියා 4000 විතර තමයි එක්කෙනෙක්ට බජට් උනේ. ඒ කියන්නේ කැමරට ඉන්න තැනටයි කැමරටයි. අම්මාගේ කියනවා ये कोल्ला वाली याला යන්න හොත් තමයි ඒක මේ ලංකාවේ හැම කෙනෙක්ම යන්නම ඉක්ලම් බලන්න මේ හවස අප්සයිඩ් දවසකුත් මේ අපි ගියේ ඉරෑදලා අවුරුද්දක් චෙක් අවුට් වෙන කිව්වේ 10ට. අපි ඒක චෙක් අවුට් වෙන නම්බර ගෙටින්ස් තිබ්බා. මම ඒ පොඩි වෙලාවෙ හරියට එන්ජොයි කරන්න කියලා කියලා. මේක තමයි ලයිෆ්. තමයි සියල්ල සූදානම් කරගෙන ඔබගේ ප්‍රමාද දෝෂයේ පමණයි දැන් නිදාගත්තේ පාන්දර 3-4 වුණාද කමිත් මාදා හැකීකුයි කමිත් මාදා අරගෙන බලලා තියන්නේ මෙතන තැන ගැන හොඳටම කියනවා පිරිසුදුයි වතුරක් තියෙනවා කැලේ වතුර තියෙනවා ඒක ඔයගොල්ලෝ වතුර අරන් යන්න වතුර අරන් ආව බොන්න නාමිකා නොකමත් කියන බොන්න වතුර අරන් එන්න ඕනේ සාහිත්‍ය කොට ඉඳා ගන්න තැනක් නෙක්ස්ට් ඒ ඔක්කොම තියෙනවා ඉතින් කිසිම ආරක්ෂාවක් කිසිම දෙයක් නැහැ උඩරින් ඉන්හාස් මෙතන තියෙනවා හිතෙන හැටියට එන්ජොයි කරන්න පුළුවන් දැන් අලියනවා කියලා කිව්ව හැබැයි අපි ඉන්දස් නම් ආවේ නැහැ. හැබැයි බීච් එකට අපි පාන්දර ගියාම අලියවිල කියලා අපිට තේරුණා. ඒක රෑ නෙවෙයි කලින්. ඔන්න ඉතින් මේදා පහුවෙන්දා උදේ අපි කට්ටියම නැගිටලා කට්ටිය ඉතින් වැඩ ටී එකකුත් හදාගන්න ගත්තා. ඉතින් මම දැන් මේ යන්නේ බීච් එකට. ඉතින් පේනවනේ ඔයගොල්ලන්ට ලස්සන තැනක් මෙතන. නිදහසේ කාලය ගත කරන්න පුළුවන් උපරිමයටම හරිම ලස්සනයි. අවිල්ලම බලන්න ඕනේ ඔයගොල්ලෝ. මම ආයෙත් නම් මතක් කරන්නම් ජන්ගල් සර්ෆ් කැම්ප් මෙයාලගේ තියෙනවා කබාන දෙකක්. ඒ කියන්නේ මේ ලොකේෂන් දෙකක්ම තියෙනවා. මේ කිට්ටුවම මට අනිත් ලොකේෂන් එක නම් මතක නැහැ. කොහමද අපි ඒකට යන්න ගියාම එක බුකින් එක. ඉතින් මේ තමයි බීච් එකට යන්න තියෙන. ඉතරම තමයි බීච් එක තියෙන ඉස්සරහම. මම යනකොටත් අපේ කට්ටියක් සතුරු සාමිචි යෙදෙනවා උදේම. මොකද ගොඩක් කට්ටිය උදේම ගිහිලා තිබ්බා ලස්සනයි view එක අර ඉරත් එක්ක ලස්සන view එකක් තියෙන නිසා උදේම ගිහිලා තිබ්බ කට්ටිය හරිම ලස්සනයි පේනවනේ කොච්චර බලන් හිටියත් එපා වෙන දෙයක් තමයි මොහොත කියන්නේ ඒක කොච්චර වෙලා බලන් හිටියත් පාවෙන්නේ නැහැ. ඉතින් අපිට මෙතන නාන්න තියෙන තැනට නම් යන්න කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනේ. අර කොනේ තමයි තිබ්බේ.
මම එක පස්සේ අපි එතනට යනවා එතකොට පෙන්නන්න. බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙතන නාන්න බෑ. මෙතන පොඩක් රැල්ල සැරයි. මේ ඉස්සරහම නාන්න බෑ. අතන චුට්ටක් යන්න ඕනේ. පයින් නාන තැනට. පේනවනේ හරීම ලස්සනයි. ඉතින් මගේ රට මෙච්චර ලස්සනද කියලා හිතනවා. හරීම ලස්සනයි. ෆොරිනර්ස්ලා රටේ ඉඳන් ඇවිල්ලා මේවා බලන්න එනවා. ඉතින් අපි ලංකාවේ ඉඳන් මේවා බලන්න යන්නේ කියන්නේ හරිම දුකයි. ඉතින් ඉක්මනට මේක බලන්න. මම අල්ලන්නේ ලස්සනයි. මේක නිකන් හරියට අපි අර ප්‍රයිවට් පූල් එකක් අපි ගන්න ඒ වගේ තමයි. නිකන් ප්‍රයිවට් බීච් එකක් අපි එන්ජොයි කරනවා වගේ. එතන වෙන කවුරුත් ඉන්නේ නැහැ. එදාට යන කට්ටිය විතරයි ඉන්නේ මෙතන. ඒ නිසා හරීම දහස් කිසිම කලබලයක් නැහැ. හරීම කාම්. හරීම පිරිසිදුයි මේ බීච් එක. චටම පිටේ ලස්සනට තියාගෙන ඉන්නවා. හරිම ලස්සනයි. අපි පස්සේ ගිහිල්ලා අපි කෑම කන්න කලින් අපි ටී එක බීලා නාන්න. කට්ටිය මොකද ඇවිල්ලා කමු කියලා. මොකද ගොඩාක් රැවලා තමයි අපි කෑවේ. ඒ නිසා බඩ පිරලා තිබ්බ නිසා අපි කට්ටියම කතා වුණා. නාගෙන ඇවිල්ලාම කමු කියලා. ඉතින් පෙරෝනේ අපේ චූටි බබාලා එන්ජොයි කරනවා හොඳට මේ ට්‍රිප් එක. ඉතින් මෙන්න අපි බබත් ඉන්නවා. පෙම් බබත් කාගෙට පස්සේ හරියට ඔය දෙනා නගිනවද? ට්‍රිප් එක. ඉතින් අපි උදේ මෙනු එක තෝරගත්ත මම හිතන්නේ බත්වි පැස්ටයි කිරි හොදි වෙන්න ඕනි. ඔන්න අපි නාමක මේ කියන්නේ අතන චුට්ටක් කිලෝමීටරයකට පයින් යන්න ඕන කොමේම කියන ගලත් එක්ක හරිම ලස්සන view එක. හරියට ප්‍රයිවට් බීච් එකක් අපි කරා වගේ තමයි කවුරුත් නෑ. අපි විතරයි. හරිම ලස්සනයි. ඉතින් අපි ගොඩාක් වෙලා මෙතන හිටියා. ගොඩක් ඉඳලා ආවේ මෙතනට හතමාට 4 වගේ තමයි මෙතනට ආවේ. අපිට කලින් දවසේ ඉන්න බැරි වුණා නේද වෙච්ච නිසා. දැන් අපිට චෙක් අවුට් වෙන්නත් තියෙන නිසා 10ට අපි ඔක්කොම කලින් ආවා. අපි තියා ගොඩක් කොච්චිටියත් එපා වෙන්නේ නැහැ කියලා දන්නවනේ. ඉතින් බබාලා අපි මේ වටි වතුරට දාන්න එපා. පුදුම එන්ජොයි කරේ. ඉතින් ඔයගොල්ලන්ට ලංකාවේ තියෙන ලස්සනම බීච් එක ගොඩක් වතුරට දාන්න එපා. මම ලංකාවේ හැමතැනම අපි නිතරම බීච් යනවා. මොකද අපි අම්පාරට බීච් එක කිට්ටු නිසා ගොඩක් නිතරම අපිට යවෙනවා. හැබැයි මේ අපි අරුගම්බේ නිතරම යවෙනවා උල්ල. එහෙම හැබැයි මේ පානම අපි ආවේ කලින් වතාව පානම බීච් එකට. මේ පානම තමයි ලොකේෂන්. හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ මෙතනට එන්න අනිවාර්යයෙන්ම සතියකට කලින් බුකින් දාන්න ඕනි. ෆැමිලි එකකට මෙතන 40කට වගේ ඉන්න පුළුවන්. මෙතන මම හිතන්නේ කබාන 3ක් තියෙනවා. ඉතින් ඔන්න අපි දැන් චෙක් අවුට් වෙන ටයිම් එක තමයි. ඒක ගොඩක් දුකයි මොකද අපිට ටයිම් අඩු වෙනවා අපිට එන්නේ. ඒනනේ හරිම ලස්සන. මේ අපි හිටපු කබාන එක තව කබාන එකක හිටිය අර පැත්ත එක මට වීඩියෝ එක ගන්න බැරි වුණා. ඉතින් යන්නේ තමයි යන්නේ. සමහරු දැන් තමයි කන්නේ. නාලාපතම මේ මෙතන ගහලා තියෙනවා මෙනු එක. ඔයගොල්ලන්ට මෙතනින් ඇවිල්ලා තෝරගන්න පුළුවන් අවශ්‍ය දේවල්. මොකද මෙතන අපිට එන්න පුළුවන් රෑටයි රෑ කැම උදේ කැම සහ ටී ටයිම් එකේ. දා කලින් දවසේ ටී ටයිම් එක තමයි මෙතන බුකින් ඔබට ඔයගොල්ලන්ට කැමතිනම් දවස් දෙකක් විතර බුක් කරගන්නත් පුළුවන්. ඒක තමයි කැමති විදිහට. ඉතින් ඔන්න උදේට හරිම ලස්සනයි මේ ටයිම් එක. අපිට තව ඉන්න කියලා හිතුණා. ඒකට ඉතින් බෑනේ අපි යන්න ඕනේ. ඉතින් හිතන බලන්න මේක ගොඩක් වැදගත් වෙනවා මේ වීඩියෝ එක. එහෙනම් බයි බයි. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ලංකාවේ තියෙන ලස්සනම තවත් තැනකින් සහ තවත් වටිනා දේවල් වලින්. බයි බයි. Thank you for watching.